ආයුබෝවන් සෑම සියලු දෙනාටම අදත් හරිම ආදරයෙන් පිළිගන්නවා ශ්‍රී විෂ්ණු නාග සත්පත්තිනි YouTube නාලිකාව හරහා. ඉතින් අදත් ඔබට විශේෂ වැදගත් මාතෘකාවක් පිළිබඳ තමයි මම කතා කරන්න හිතුවේ. ඉතින් දරුවනේ අද ඔබ දන්නවා කතා කරන මාතෘකාව මම මොකද්ද කියලා. අද මම කතා කරන්නේ ගුරු වරම කියන මාතෘකාවේ යටතේ. ඉතින් මොකක්ද මේ ගුරුවරම කියන්නේ? හැමෝටම වරම් හදන්න පුළුවන්ද? ගුරුවරුමක් වරම් ජීවිතයක් තුළ කියන්නේ ගුරුවරයෙක් වෙන්නේ වරමක් තියෙන කෙනෙකුනේ. එතකොට ඒ කෙනා වරම් හදන්න පරිණත වෙන කාලයක් අවශ්‍යද? එතකොට හැමෝටම මේ අද වරම ගත්තා කියලා හෙට අනුන්ගේ වරමක් හදන්න පුළුවන්ද? මෙන්න මේ ප්‍රශ්න ගැටලු කාරණා මේ සියල්ලම ඔබට ඇති. ඉතින් මෙන්න මේ කාරණා අද ඔබ හමුවේ දිගාරින්න තමයි මම සූදානම් වෙන්නේ. ඉතින් හැමෝටම කොතනක හිටියත් මේ ලංකාවේ මේ ලෝකේ කොතනක හිටියත් යම්කිසි ප්‍රශ්නකින් වරම් ගැටලුවක් සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයකට ගැටලුවකට පත් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මේ සෑම සියලු දෙනාටම මෙන්න මේ මගේ හඬ ඒ සෑම සියලු දෙනාගේම සවන වැකේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මුලින්ම නේද? ඉතින් හරි දෙයක් කනට වැකෙන්නත් හරි විස්තරයක් හරහා දැනුවත් වෙන්නත් පිනක් තියෙන්න ඕනේ. ඉතින් ඔබ පින්වන්ත නම් ඔබ කර්මයේ නිදහස් නම් මෙන්න මේ දැනුම ඔබට අවශෝෂණය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් පුතේ අදත් කතා කරමු ගුරුවරම පිළිබඳව. මොකක්ද මේ ගුරුවරම කියන්නේ? මේ ගුරුවරමට පුතේ ප්‍රධාන වශයෙන්ම මම තව නමකින් හඳුන්වනවා සර්වදේව මණ්ඩල වරම කියලා. සර්වදේව මණ්ඩල වරම කියලත් මම මෙන්න මේ වරමට නමක් දෙනවා. ඉතින් සර්වදේව වරමක් කලාතුරකින් තමයි පුතේ කෙනෙකුට ලැබෙන්නේ. කෙනෙකුට වරම් ජීවිතයකට ප්‍රවිෂ්ඨ වෙච්ච කෙනෙකුට මේ සර්වදේව වරම කියන දේ හැමෝටම ලැබෙන්නේ නැහැ. ඉතින් සර්වදේව වරම කියන්නේ බුද්ධ දේව නාග යක්ෂ මෙන්න මේ සතර කොට්ටාසෙම මහා ප්‍රබල ශක්තියින් තිබිය යුතුමයි. මේක සම්පූර්ණ. සර්ව කියන්නේ හැමෝම. සර්ව කියන්නේ මුළු කියන එක නේද? සර්ව කියන්නේ සම්පූර්ණ කියන එකද? සම්පූර්ණ දේවතා හාමුදුරන් වහන්සේලාගේ මුළු සර්ව දේව මණ්ඩලයේම මෙන්න මේ මුළු දේවතා හාමුදුරු ගොල්ල සාමාන්‍ය මේක ඔබ හිතන්නකෝ දේවතා මඩුල්ලක්නේ. අන්නේ දේවතා මණ්ඩලයම මෙන්න මේ දරුවෙකුට පිහිටට ඇවිල්ලා තියෙනවා නම් ඒක පුතේ සර්වදේව වරමක්. ඉතින් හරිම පින්වන්ත වරමක් තමයි. මේක කලාතුරකින් තමයි වරම් 100ක් 200ක් ගත්තොත් එක්කෙනෙකුට වගේ තමයි සර්වදේව මණ්ඩල වරම සර්වදේව වරම පිහිටන්නේ. ඉතින් නිතැතිම්ම පුතේ ගුරු වරම ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ සර්වදේව වරම් වලට. ගුරු වරම නිතැතිම්ම ක්‍රියාත්මක වෙන වරමක් තමයි සර්වදේව මණ්ඩල වරම කියන්නේ. හැබැයි මම දැන් මෙහෙම කිව්වහම ඔබ හිතන්න එපා සර්වදේව මණ්ඩලයක වරම් අද කෙනෙකුට ඔන්න සර්වදේව මණ්ඩලයේම වරමක් ප්‍රදානය වුණා. එයාට මුළු ඔක්කොගෙම විශාල ඥාති පිරිසක් විශාල පරාසයක් කරා විහිදෙන ඔන්න දැන් වරමක් විවෘත වුණා. එතකොට එයා සර්වදේව මණ්ඩල වරමකට හිමිකම් කිව්වා කියලා එයාට හෙට ඉඳලා අනුන්ගේ වරම් හදන්න බෑ. තේරුණාද? මොකද මේ සර්වදේව මණ්ඩලය එකපාරට ඔක්කොම මෙයාට පිටට එන්නේ නැහැ. ටිකෙන් ටික ක්‍රමක්‍රමෙන් තමයි මේ සර්වදේව මණ්ඩලයම මේ වරමට වරම් ශක්තියට ප්‍රවිෂ්ඨ වුණාට සර්වදේව මණ්ඩලයේ බලය සර්වදේව මණ්ඩලයේ බැල්ම මේට තිබ්බට ඒ හරහා කරන වැඩ කටයුතු ලබා දෙන්නේ බලය ලබා දෙන්නේ ටිකෙන් ටික තමයි ලබා දෙන්නේ. එතකොට මේ මට පුතේ යම්කිසි කාලයක් ගත වෙනවා. ගුරුවරම ක්‍රියාත්මක වෙන්න. ගුරුවරමක් ඇත්තටම මෙයාට සර්වදේව මණ්ඩලය හරහා ගුරුවරමක් හිමි. ඒ කියන්නේ අපි හිතන්නකෝ නල් ලිස්ට් එකට ඔන්න ගුරුවරයෙක් විදිහට නම වැටලා තියෙනවා. නමුත් මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ ගුරුවරම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ක්‍රියාත්මක වෙන්න නම් ඒ දරුවාට ඒ සර්වදේව මණ්ඩල ගුරුවරම හිමි කෙනාට මේ වැඩ කටයුතු කරන
පිළිවෙලවල් වලින් මෙයා දැනුවත් වීමක් ලැබලා තියෙන්න ඕනේ. නේද? ඔබට තේරෙන්න ඕනේ මම මේ කිව්වදී. ඉතින් තව දෙයක් තමයි පුතේ විශේෂයෙන් මෙන්න මේ ගුරු වරම කියන දෙයට පුතේ ඍෂි ශක්තියින් තිබිය යුතුමයි. ඍෂි ශක්තියින් විසින් පාලනය කරන වරමක් විය යුතුයි. ඍෂිවරු කියන්නේ සෑම දෙයක් පිළිබඳවම මනා අවබෝධයක් ඇති විශේෂිත අය. ඍෂිවරු කියන්නේ සෑම දෙයක් පිළිබඳව අස්සක් මුල්ලක් නෑර සෑම දෙයක් පිළිබඳවම විශේෂිත වූ අය. එතකොට වරම කියන දේ අපිට තිලින වුණහම අපිව පුදුමාකාර පරීක්ෂණ වලට ලක් කරනවා. ඒ ඔස්සේ අපිට අත්දැකීම් ලබා දෙනවා. ඔබ හිතනවා මේ මොන කර්මයක්ද කියලා. ඉතින් ජීවිතේට දවසින් දවස ඇයි මේ ප්‍රශ්නේ එන්නේ කියලා. ඇයි මේ ප්‍රශ්නේ එන්නේ? අත්දැකීම් තුලින් ඔබව පරිණතභාවයට පත් කරන්න. තේරුණාද? සමාජයේ hina වෙලා ජීවත් වුණත් ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොච්චර දුක්ගිනි ගොඩකද කියලා ඔබටම වටහලා දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒ ඔබවත් ඒ தത്വයට පත් කරමි. තේරුණාද? මොකද කාගේවත් දුකක් අහලා ඒකට අපි සාමාන්‍ය උඩින් දුක් වුණාට ඒකේ වේදනාව පිටතින් ඉන්න අපිට දැනෙන්නේ නැහැ. නේද? හැබැයි ඒක අපිට වුණාම අපි දන්නවා පුතේ ඒකේ තියෙන නීරස බව. අපිට වෙන්නම ඕනේ දේ. එතකොට තමයි අපිට තේරෙන්නේ අර අපිට එදා දුක කියපු කෙනා කොච්චරනම් මේ ප්‍රශ්නේ හින්දා දුක් වෙන්න තැවෙන්න ඇද්ද කියලා. ඉතින් ගුරු වරමක් ක්‍රියාත්මක වෙන කෙනා තුල පුතේ දැනුම් පරාසයක් වගේම මහා බලයක් ශක්තියක් තිබිය යුතුමයි. නේද? දැන් ගුරුවරයෙක් කියලා කෙනෙක් විශේෂ වෙනවනේ. ඔබ හිතන්නකෝ ඇත්තටම මේ සමාජයේ තියෙන ගොඩක් උතුම්ම දැන් මේ සමාජයේ වරම පැත්තකට තියලා මේ අපේ සමාජයේ මනුස්ස ජීවිතේ මම නම් හිතන්නේ වැදගත්ම ගෞරවනීයම දේ තමයි ගුරු වෘත්තිය කියලා. ඒකෙන් පුතේ හරි විදිහට කී දෙනෙක්ගේ දැස් පාදනවද? ජීවිතේට අවබෝධයක් දෙනවද? ගුරුවරු කියන අය පොතේ පතේ දැනුම විතරක් නෙවෙයි. ඒ විෂය සම්බන්ධ දැනුම විතරක් නෙවෙයි නේද? අපිට ජීවිතය කියලා දෙනවා. අපිට එයාලගේ අත්දැකීම් හරහා අපිව යොමු කරන්න ඕන නිසි මඟට යොමු කරනවා. ඉතින් අන්න ඒ වගේ තමයි පුතේ මේ වරම් ජීවිතය තුල හම්බෙන ගුරු වරම කියන දේ. එයත් ගුරුවරයෙක්. එතකොට එයාට බලය ශක්තිය විතරක්ම නෙවෙයි. එයාව පිරිසකට මනා sannivedanayak දිය යුතු හැකියාව අනිවාර්යෙන් තිබිය යුතුමයි නේද? යම් කිසි දෙයක් මොන හරි ප්‍රශ්නයක් අහපුවම මේක පැහැදිලිව තේරුම් අනිත් කෙනාට තේරුම් යන විදිහට තේරුම් කරවන්න හැකියාව තියෙන්න ඕනේ. එතකොට අන්න ඒ වගේ ගොඩක් කරුණාකාරණා මේ ගුරුවරමට දෙවියන් හරහා ලැබුණට අපේත් යම් කිසි සහජ හැකියාවක් තිබිය යුතුමයි. ඉතින් මේ සියල්ල බලලා තමයි පුතේ උන්වහන්සේලා විසින් ගුරුවරම කියන දේ පිරිනමන්නේ නේද? ඉතින් ඔබ හිතන්නකෝ දැනුම තියෙනවා. බලයක් තියෙනවා. නමුත් මෙයාට අර සමාජයට මේ දේ කියන්න කෙනෙක් ආවහම කියලා දෙන්න තේරෙන්නේ නැහැ. අර මොකක්ද මේකට කියනවා පුතේ මේ නමක් අර සබකෝලය කියන දේ නේද? එයාට සබකෝලය වගේ සමාජගත වෙන්න සමාජයට දෙයක් කියන්න තේරුමක් නැහැ. හැකියාවක් නැහැ. මිනිසෙකුට තේරෙන්න යමක් කියලා දෙන්න හැකියාවක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ අඩුපාඩුත් ඒවත් බලලා තමයි පුතේ ගුරුවරමක් ප්‍රධානය කරන්නේ. මොකද හැමෝගෙම හදවතට සහ හැමෝටම මනස sannivedana හැකියාවක් නැහැ. ඉතින් එතකොට මේ ගුරුවරම කියන දෙයට තවත් දෙයක් දක්ෂතාවයක් තමයි මේ sannivedana කියන දේ. ඉතින් ගුරුවරමක් ප්‍රදානය වෙන්න පුතේ කාලයක් ගත වෙනවා. මම කිව්වා සර්වදේව මණ්ඩලයේම වරමක් තිබුණා කියලා. අද හම්බුණා කියලා අද ගත්තා කියලා මේ සර්වදේව මණ්ඩල වරමට ප්‍රවිෂ්ටුණා කියලා ඒක හෙට ඉඳලා අනුන්ගේ වරම් හදන්න යන්න බෑ. මේකට කාලයක් ගත වෙන්න ඕනේ. එතකොට අද වරම් ගත්තු කෙනෙකුට සර්වදේව වරමක් හිමි වුණා කියලා මෙන්න මේ ගුරු වරම කියන දේ ප්‍රදානය වෙන්නේ නැහැ. තේරුණාද? ගුරු වරම කියන දේ ඒ අවස්ථාවෙම
ප්‍රධානීය වෙන්නේ නැහැ. ඒක ප්‍රධානීය වෙන්නේ ටික කාලයක් යද්දී. ඒ සඳහා උන්වහන්සේලා සෑම අතින්ම ඔබ පරිපූර්ණ තත්ත්වයට පත් කරනවා. ශක්තියින් ලබලා දෙනවා. කාලයත් එක්කම බුද්ධ ශක්තියෙන් පුරවනවා, දේව ශක්තියෙන් පුරවනවා, නාග ශක්තියෙන් පුරවනවා, යක්ෂ ශක්තියෙන් පුරවනවා. ඒ වගේම ගුරු වරමක් ප්‍රදානීය වුණු කෙනාට ඒ දෙවිවරුන් පුතේ ඔබ මේ කාලයක් යද්දි හිමින් කාලයක් යද්දි ඔබට අණ කරනවා මෙන්න මේ මට අවශ්‍ය මෙන්න මේ ආභරණය. අපි ආභරණයක් කියන්නේ මේ අපේ ශරීරයේ දානම් පළඳින දෙයක්ම නෙවෙයි. හැම දෙයක්ම ආභරණ පුතේ. සලුවේ ඉඳන් ආභරණ. මම වෙනම වීඩියෝ එකක් කතා කරනවා. වීඩියෝ එකකින් ඔබ වෙත ගේනවා මෙන්න මේ දේව ආභරණ පිළිබඳ. ඉතින් සලුවේ ඉඳන් හැම දෙයක්ම කැපුම් පැත්තේ කඩුව දක්වා මේ අපි අතට අරන් පාවිච්චි කරන මොකද අපි නෙවෙයි උන්වහන්සේලා ඒවා පාවිච්චි කරන්නේ අපි හරහා නේද? එතකොට අන්නේ සෑම දෙයක්ම පුතේ ආභරණ. එතකොට ඔබ දන්නවද මෙන්න මේ අවශ්‍ය ආභරණ. එතකොට කඩවර අප්පච්චි වේවා ගිරාවසරය. එතකොට ගිරාවසරය විතරක් තිබුණොත් දෙහි විතරක් කැපුවට වරමක් හදන්න බෑ. එතකොට කඩු අවසරයකුත් අවශ්‍යයි. එතකොට අන්න ඒ වගේ කඩු ගිර මෙන්න මේ වගේ දැඩි මුණ්ඩප්පච්චි හරහා අනිවාර්යෙන් වේවැල. මෙන්න මේ වගේ දේවල් උන්වහන්සේලා ක්‍රමක්‍රමේ යහම් මස්තක කරා වැඩම්මනවා පුතේ. යහම් මස්තක කරා දරුවන්ට කියලා මේ ඒ වරම ශක්තිමත් කිරීම උදෙසා ඒ කියන්නේ මේ වගේ අය ආපුවම ඒවා අනිවාර්යෙන් භාවිතයට ගත යුතු දේවල් වරමක් නිර්මාණය කිරීමේදී අන්න ඒ සඳහා ඔබව ටිකෙන් ටික මෙන්න මේ යහම් මස්තක කරා මේවා වඩම්මලා වැඩ කිරීම සඳහා මෙන්න මේ ඔබව ශක්තිමත් කරනවා. ඉතින් දැඩි මුණ්ඩ අප්පච්චි හරහා අනිවාර්යෙන් පුතේ ගුරුවරමකට නම් වේවැල යහම් මස්තකයේ තිබිය යුතුමයි. ඇයි මං එහෙම කියන්නේ? යහම් මස්තකයේ දැඩි මුණ්ඩ දිව රාජෝත්තමයාණන් වහන්සේගේ බල සහිත වේවැල අනිවාර්යෙන් යහම් මස්තකයකට දරුවෙකු වඩම්මලා තිබිය යුතුමයි. මේ ආභරණ වඩම්මලා තිබිය යුතුමයි කියලා මම කියන්නේ පුතේ. හැබැයි අද වෙද්දී මේක හරි හැටි දන්නේ නැහැ කවුරුවත්. ඔක්කොම දෙනා කරන්නේ අනුන්ගේ යහනක් බලලා ඒකේ ගිරයක් තිබ්බා, කඩුවක් තිබ්බා, වේවැලක් තිබ්බා, මමත් ඒව වඩම්මනවා කියලා වඩම්මන. හැබැයි තමන්ගේ වරමෙන් තමන්ට ඉන්න ඥාති දේවතාවුන් වහන්සේලා වේවා, තමන්ට පිහිටට ඉන්න ආකර්ෂණ ශක්තියේ දේවතාවුන් වහන්සේලා වේවා, මේගොල්ලෝ කියලා නෑ තාමත් මෙයාට වේවැල හෝ කඩුව හෝ මේ වගේ දේවල් වඩම්මන්න කියලා. හැබැයි මෙයා දකිනවා වෙන කොහේ හරි වහනක තියෙනවා. ඉතින් මමත් ගේන්න ඕනි කියලා වේවැල ගේනවා. එහෙම කරාට ඔබ හිතනවද ඔබ දන්නවද මේ වේවැල වමනා වෙන අවස්ථාව? ඔබට ඒක ප්‍රයෝජන ඔබද මේ වරම කරගෙන යන්නේ? නෑ. ඔබ නෙවෙයි කරන්නේ. එතකොට ඒ දේවතාවුන් වහන්සේලාට පරිහරණයට අපි ආභරණ වඩම්මන්නේ. එතකොට දැන් මේ වේවැල කියන දේ ඔබ හිතන්න අනුන්ගේ යහනක දැක්ක කියලා මගේ යහනේ මම තිබ්බොත් ඒක එතනම තමයි මකුළු දැල් බඳිනවා. මොකද මට ඒක ගන්න අවස්ථාවක් එන්නේ නැහැ. මොකද මගේ දේවතාවුන් වහන්සේ කියලාත් නෑ මට දැඩිමුණ්ඩ අප්පච්චිගේ වේවැලින් වැඩ කරන ඥාතියෙක් නැති වෙන්නත් පුළුවන්. තාම එයා ඇවිල්ලත් නැතුව ඇති. තේරුණාද ඔබට? ඉතින් එතකොට ඒක යහනේ තියලා මම දුන් අල්ලනවා එච්චරම තමයි. ඉතින් ඒක මකුළු දැල් බඳිනවා. එහෙම නෙවෙයි. ඒ වලින් වැඩ කටයුතු කරන්න තමන්ගේ අය පුතේ ඒව පවරලා තමන්ගේ දේවතාවුන් වහන්සේලා විසින් කිව්වට පස්සේ තමයි මේව යහම් මස්තක කරා අනිවාර්යෙන් වැඩම විය යුතු වන්නේ. එතකොට ගුරුවරයෙක් සතු ඔබ හිතන්නකෝ අපි වුණත් කෙනෙකුට දෙයක් කියලා දෙද්දී අනිවාර්යෙන් ඔබ හිතන්නකෝ පොඩි දරුවෙකුට කියලා සාමාන්‍ය අපේ ගුරුවරයෙක් අතේ රැඳෙන්නේ මොකද්ද? වේවැලා නේද? ඒ ඇයි? පිරිස පාලනයට. අනිවාර්යෙන් පුතේ දැඩිමුණ්ඩ අප්පච්චිගේ ඕන පිරිසක් යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩ ඕනම පිරිසක් පාලනයට මොකක්ද නිකුත් වෙන අපේ අතින්ම අපේ නිකුත් වෙන දෙයක් තියෙනවා. අපේ දබරැඟිල්ල නිකුත් වෙනවාමයි අනක් සඳහා නේද? අන්න ඒ වගේ තමයි පුතේ දැඩිමුණ්ඩ අප්පච්චිගේ මෙන්න මේ වේවැල අනිවාර්යෙන් අවශ්‍යයි පිරිසක් පාලනය සඳහා. මේ කියන්නේ මේ දරුවෝ පිරිසක් පාලනයට නෙවෙයි හොඳේ නොපෙනෙන බලවේග පාලනයට.
එතකොට ඔබ දන්නවා ගුරුවරයෙක් කියන දේ අපිට හිතට ආවහම අපිට වේවැලත් එක්ක හරි සමීපයි ගුරු වෘත්තිය නේද? වේවැලත් එක්ක හරි සමීපයි ගුරු වෘත්තිය. ඒ වගේම තමයි පුතේ මේ වේවැලත් හරිම සමීපයි ගුරු වරමක් ප්‍රදානය වුණු කෙනාට. එයා ගුරුවරයෙක්. මේක මම දන්නේ මේ සම්බන්ධව කවුරුත් මීට කලින් කියලා තියනවාද කියලා. නමුත් මට උන්වහන්සේලා ඍෂි ශක්තියින් හරහා එක හෙලාම කිව්වේ දැඩිමුණ්ඩ අප්පච්චිගේ වේවැල අනිවාර්යෙන් ගුරු වරමකට ප්‍රදානය වෙලා තිබිය යුතුමයි කියලා. ඉතින් ඒක සත්‍යයක් කියලා ඔබට දැන් තේරෙන්න ඕනේ. ඉතින් පුතේ ගුරු වරමක් ප්‍රදානය වුණහම ඇත්තටම ගුරුවරයෙක් සතු ලොකු වගකීමක් තියෙනවා. එතකොට මෙන්න මේ ගුරු වරම තුලින් නිවැරදි දරුවෙක් සමාජයේ බය නැතුව අතපත ගන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කිරීම තමයි පුතේ ගුරුවරයෙකු සතු යුතුයකම. ඉතින් ඔබට වැටහෙන්න ඇති ගුරු වරමක තියෙන බරපතලකම නේද? ගුරු වරමක තියෙන බැරෑරුම්කම. ඒ ගුරුවරයාට වරන් දරුවෙක් නිර්මාණය කිරීමේදී පැවරෙන ලොකු කාර්යභාරය. ඉතින් ඔබට වැටහෙන්න ඕනේ ගුරු වරම කියන වචනේ තුලම තියෙන ලොකු බරගතිය. ලොකු බරගතිය ඔබට වැටහෙන්න ඕනේ නේද? ඉතින් නමුත් අද මොකද්ද මේ සමාජේ වෙලා තියෙන්නේ පුතේ බලන්නකෝ. YouTube එක බලපුවම ඇත්තටම ගුරුවරු වරමක් හදන්න යන්න තමන්ට නිසි ගුරුවරයාට ලැබිය යුතු බලයවත් ලැබිලාද කියලා ප්‍රශ්නයක් නේද? ඉතින් අර දරුවගේ වරම හදලා දෙනවා. ඉතින් අර දරුවා නන්නත්තාරේ තවත් ගුරුවරු හොයාගෙන යන්න වෙලා. තවත් ගුරුවරු හොයාගෙන යන්න වෙලා. ඇයි මේ නිසි තැනක් නිසි පිළිවෙතක් අනුගමනය කරන නිසි බලයක් සහිත ගුරුවරම මොකද්ද කියලාවත් හඳුනා නොගත්ත පිරිසක් වරන් හදන්න ගියයින් පුතේ වෙලා තියෙන්නේ වරන් දරුවෝ කියන මෙන්න මේ දේව වරප්‍රසාද ලද දරුවෝද අන්ත අසරණ භාවයටපත් වෙලා භාවයටපත් වෙලා නිවැරදි දෙයක් දකින්න තුන්වෙනි ඇසක් අඳුන් ඇසක් විෂ්ණු දෙවි හාමුදුරුවෝ හරහා උතුම් ඒ ලැබෙන්නා වූ පිනට ලැබෙන්නා වූ නේත්‍රාවරන් නෑ සමහරුන්ට. ඉතින් එතකොට නිවැරදි ඒ දරුවගේ නිවැරදි ඉදිරියක් කිසි දෙයක් දැක ගන්න විදිහක් නෑ. එතකොට මේ ගුරුවරම ගුරුවරයා කියන කෙනා පුතේ වරමක් ලද හැමෝම ගුරුවරු වෙන්නේ නෑ. තේරුණාද? වරමක් ලද හැමෝම ගුරුවරු වෙන්නේ නෑ පුතේ. ගුරුවරයෙකුට එහෙනම් ඉතින් හැමෝම මේ දැන් අපේ මනුස්ස ලෝකෙත් හැමෝම ගුරුවරු වෙන්න ඕනේනේ නේද? ඒකට විශේෂ ඒගොල්ලෝ බලන්නකෝ මේ කැම්පස් ගිහිල්ලා ඒවට බාහිර උපාධි කරලා ඒවට එක දේවල් වලට සහභාගී වෙලා දැනුමින් පෝෂණය වෙලා ඒතර දරුවොත් එක්ක වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා ඒ වැඩමුළු වලට සහභාගී වෙලා හැම පරක් තෙරක්ම හැම අස්සක් මුල්ලක්ම ඒගොල්ලෝ දැනුම් සම්භාරයක් අරගෙන තමයි පුතේ ගුරුවරයෙක් විදිහට ප්‍රවිෂ්ඨ වෙන්නේ. එතකොට මෙන්න මේ වරන් ජීවිතයේ ගුරුවරු කියා ගන්න පිරිස මෙන්න මේ පරතර අතගාලා මෙන්න මේ පරතරේ නියම අවබෝධය දැකලා ගුරුවරයා කියන ගෞරවය Taman සතු කරගෙන තමයි පුතේ වරම නිර්මාණය කිරීම සඳහා ගුරුවරයා කියන නාමය Taman තුලට තමන්ට ළඟා කරගත යුත්තේ. ඉතින් එහෙම නොවුනොත් මොකද වෙන්නේ? ගුරුවරයා කියාගත්තට අවසානයේ ඉතුරු වෙන්නේ අපහාසයක්. නේද? ගුරුවරයා කියාගත්තට අවසානයේ ඉතුරු වෙන්නේ අපහාසයක්. එයි ඒ පිහිට ලද දරුවන්ට නිසි දේ ලැබිලා නැහැ. එතකොට එතනින් පුරව ගන්න පව. ඒ නිසා මම මේ ඇත්තටම කරුණාවෙන් කියන්නේ තමන් මේ වරන් හදන්න යන දරුවෝ මොහොතක් නැවතිලා බලන්න. තමන් ගුරු වෘත්තියට සුදුසුද? තමන්ට ඒ සියලු අවසර ලැබිලාද? මම ඔබට මෙහෙම කතාවක් කියන්නම්. මම ඔබට කලින් වීඩියෝ එකෙත් කිව්වා මම කෙනෙකුගේ වරමක් කියලා දෙයක් නිර්මාණය කරලා නෑ මේ වෙනකන් කියලා. මම වරන් හදලා නෑ කාගේවත්. නමුත් මම අසුද්ධ දේවල් අයින් කරලා දෙනවා. මම ගුරුවරයෙක් කියන තැන තව වෙනකන් මම සමාජයට කියලා නෑ මම ගුරුවරයෙක් කියලා.
මම ගුරුවරයෙක් කියලා මම කියලා නැහැ. මම කියන්නෙත් නැහැ. මොකද පුතේ මෙන්න මේ හරි ගුරුවරම ඔබ දන්නවද? ඔබ දන්නවද මම ඔබට රහසක් කියන්න. මම ඔබට රහසක් කියන්න. ඔබ දන්නවද මේ ගුරුවරම ප්‍රදානය වෙද්දී ඇත්තටම ඒ දේවතා මණ්ඩලයෙන් ඍෂි ශක්තියින් අපේ වරමේ සිටින මුල් දේවතා හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයක් ලැබිය යුතුමයි. ඉතින් ඔබ දන්නවද මම අසුද්ධ දේවල් ශරීරවල අයින් කරගෙන මේ තාක් මේ ගමන ආවා. මට මීට ටික කාලයකට ඉහත තමයි පුතේ මට උතුම් විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ කීවේ පුතේ ඔයා දැන් මෙන්න මේ වරන් කියන ජීවිත වලට අත ගහන්න. මේ සමාජය හරි පැටලිලි සහගත තත්වයක දරුවෝ දුවනවා. ඔබ ඒ සඳහා මොකද්ද කළ යුතු වන්නේ? මම උන්වහන්සේගෙන් ඇහුවා ඉතින් දේවතා හාමුදුරනේ මම මොකද්ද කළ යුතු වන්නේ? මන්න පුතේ මෙච්චර කල් මගේ අහනේ එක ගිරේකින් තමයි මම වැඩ කරේ. තේරුණාද? මොකද මට ගිර දෙක තුනක් ගන්න කියලා මට කිසිම කෙනෙක් කියලා තිබුණේ නැහැ. මේ මගේ දේවතා හාමුදුරුවෝ කියලා තිබුණේ නැහැ. මං කැපුම් වලට එක ගිරේකින් තමයි වැඩ කරේ. මං ඒකනේ කිව්වේ මේ තාක් මං වරමක් නිර්මාණය කරලා නැහැ කියලා. ඉතින් ඔබ එතකොට ඔබ මේ කතාව හොඳට මොලේට දාගන්න. හොඳේ. ඉතින් මම දැන් මෙහෙම දැන් මේ එක ගිරෙන් මම දෝෂ කපන දැන් ගිරෙන් වින දෝෂ ශරීර දෝෂ දැන් කපන ගිරේ තමයි පාවිච්චි කරේ. ඉතින් මට මෑතකදී උන්වහන්සේ කිව්වා පුතේ තව සාමාන්‍ය ඔය ගිරේට වැඩිය ලොකු ගිරයක් ඔබ ගන්න. හැබැයි ඒකෙන් වින දෝෂ කපන්න එපා. මේ නිර්ලෝභීව පුතේ මේ ඇත්ත කතාව මේ ඔබට කියන්නේ. ඔබ හිතන්න මං වරන් ජීවිතේට ප්‍රවිෂ්ඨ වෙලා අවුරුදු 2.5මාරක් 3ක් වෙනවා. ඔබ හිතන්න මට මීට මාස 3-4කට කලින් තමයි උන්වහන්සේ මට කිව්වා ගිරයක් ගන්න. ලොකු ගිරයක් ගන්න. තව ගිරයක් ඊට පස්සේ ඔබ මා ගාවින් මේ ගිරේ තියන්න. මේ ගිරේ ඇයි කියලා මම ඇහුවා. එතකොට උන්වහන්සේ කිව්වා පුතේ වරන් දරුවෙක් පැමිණියාම කවදාවත් වරන් දරුවන්ට මේ වෙද්දි නේත්‍රාවරන් හරි විදියට ලැබිලා නැහැ. නේත්‍රාවරන් හරි විදියට ලැබිලා නැහැ. ඉස්සෙල්ලා අපි මොන දේ කරන්නත් පුතේ දැස හරියට පෙනිය යුතුයි. නේද? දැස හරියට පෙනිය යුතුයි. නැත්තම් අතපත ගගා අඳුරේ තමයි අපිට හැම දෙයක්ම හොයන්න වෙන්නේ. එතකොට මම ඒකයි කිව්වේ නේත්‍රාවරමෙන් තමයි පුතේ ඉස්සල්ලාම මනුස්ස ජීවිතයක් දකින්න පුළුවන් වෙන්නේ නිවැරදි ආකාරයෙන්. එතකොට උන්වහන්සේ කිව්වා මේ ගිරේ දෝෂ කපන්න ගන්න එපා පුතේ. මේ ගිරෙන් දරුවෙකුගේ නේත්‍රාවරන් කපන්න වෙනම ඒක අපවිත්‍ර කරන්න එපා. හැබැයි ඔබ තේරුම් ගන්න ඔන්න දැන් මම මේ දේ ලැහැත්ති කරලා මම මේ වෙද්දි වරන් දරුවන්ට නේත්‍රාවරන් ලබා දෙනවා. තේරුණාද? ක්‍රමවේදය හරහා නේත්‍රාවරම ලබා දෙනවා. එතකොට ඔබ හිතන්නකෝ මට දැන් කාලයක් ගිහිල්ලානේ මෙන්න මේ දේ ලැබුණේ. මේ ශක්තිය සහ ඒකට අවශ්‍ය අවසර බල අවසරය මට ලැබුණේ කාලයක් ගිහින්. එතකොට මමත් ගුරුවරයෙක් කියලා හිතලා මේ වරමින් වැඩ කරන්න ගන්නතු මුල් කාලේ ඉඳලා පුතේ මම අර දෝෂ සහිත ගිරෙම්ම ඒ දරුවගේ නේත්‍රාවරම කැපුවනම් වරන් දරුවෙකුගේ ඒ නේත්‍රාවරම මම හදලා දුන්නා ඔබ හිතනවාද ඒක සාර්ථකයි කියලා? නැහැ. ඒක සාර්ථක වෙන්නේ කොහොමද? ඒ දෝෂ කපන වින දෝෂ කපන ගිරේ දෝෂ සහිතයි. එතකොට මොකද වෙන්නේ? දරුවන්ගේ නේත්‍රාවරම් විවර වෙනවද? නැහැ. එතකොට මම මේ දරුවන්ට කරලා තියෙන අසාධාරණයක් නේද? මම කරලා තියෙන අසාධාරණ. ඒතර මට පිරෙන පව. ඒතර මම නොදන්න දෙයක් නේ පුතේ කරලා තියෙන්නේ. ඔබට මනා වැටහීමක් දෙන්න තමයි මම මේ ඔබට මගේ ජීවිතයේ දේවල් කියලා දෙන්නේ. මටත් පුළුවන් මගේ කිසිම දෙයක් ඔබට කියන්නේ නැතුව හංගලා මම වැඩෙක් කියලා කොතනකවත් කියාගන්නේ නැහැ පුතේ. තේරුණාද? මොකද මම වැඩෙක් කියලා මට කියාගන්න අවශ්‍යත් නැහැ. අනික තමයි මේ গুপ্ত ලෝකය. මේ গুপ্তයි කියන්නේ මොකක්ද? සැඟවිලා කියන දේ. මේ පේන මානෙට නොපෙනෙන මානෙ දෙයට තමයි පුතේ গুপ্তයි කියන්නේ. එතකොට ඒ গুপ্ত ලෝකයේ සැරිසරදී දවසින් දවස මොහොතින් මොහොත මමත් තවත් දැනුම් සම්භාරයක් එකතු කරගනිමින් තමයි මේ ගමන යන්නේ. මම හැමදාම කියනවා වගේ කාටවත් මේක එක දවසින් දෙකකින් ਸਰව සම්පූර්ණ වෙන්න බෑ. ඉතින් ඒ නිසා ගුරුවරයෙක් සතු ගොඩාක් ගුණාංග තිබිය යුතුයි පුතේ. මේ දක්ෂතාවය විතරක් නෙවෙයි, මේ බලය විතරක් නෙවෙයි,
තවත් ගොඩක් මානුෂීය ගුණධර්ම ගුරුවරයා සතු විය යුතුයි පුතේ. තේරුණාද? අද වෙද්දී වරන් හදලා දුන්නු ගුරුවරු දරුවෝ අසරණ වෙලා ඉන්න තරම් මට කතා කරන මේ ටිකට මට කතා කරන දරු පිරිස ගැන හිතුවහම ඇත්තටම හරි දුකයි. ඒගොල්ලෝ හැමෝම මට කරන කියන දේ තමයි අනේ මෑණියනි මට වරම හදලා දුන්නට අද ප්‍රශ්නයක් ඇහුවත් ඒ කිසිම දෙයකට උත්තරයක් නැහැ. කෝල් එකක් ගන්න බෑ. ඒ මෑණිවරු කතා කරන්නේ ඒ වෙද මහත්තුරු කතා කරන්නේ පණිවිඩයක් තිබ්බට උත්තරයක් ලබලා දෙන්නේ නැහැ. ඉතින් ඒ දරුවෝ මගක් දුරට ගිහින් අසරණ වෙලා වැරදි දේවල් කියලා දීලා පහන් ආලෝක භූමිවල භූමි සුද්ධ වෙලත් නැහැ. බහිරව දෝෂ තියෙන දරුවෝ පහන් තියන්න ගිහින් ඒ දරුවෝ නන්නත්තර වෙලා ඉතින් වරම හරියට සුද්ධ වෙලා නැහැ. පහන් ආලෝකයෙන් බල වෙලා තියෙන ඉන්න අමනුස්ස කොට්ටාස. ඉතින් මෙන්න මේ වගේ දැවැන්ත ප්‍රශ්න රාශියකට පුතේ දරුවෝපත් වෙලා. ඉතින් ඒ නිසා තමයි ඔබට මේ අද ගුරුවරයා සතු ගුණාංග ගොඩාක් තිබිය යුතුයි. මේ දේ ඔබට පැහැදිලි කරලා දුන්නේ මම හිතනවා ඔබට මේ දේ පැහැදිලි වෙන්න ඇති කියලා. තව දෙයක් තමයි පුතේ ගුරුවරයා කියන්නේත් මිනිස්සෙක්. එතකොට ඒ ගුරුවරයාට මතකයේ තියෙන්න ඕනේ ප්‍රධාන කාරණාවක් තියෙනවා. මොකද්ද? තමුණුත් වරමේ මුල් අවදියේදී පුදුම තරම් අඩුපාඩු අගහිඟකම් මේවා මතින් තමයි පුතේ ඒ ගුරුවරයාත් යම්කිසි තැනකට ආවේ. හැබැයි අද ගුරුවරුන්ට තමන්ගේ මුල අමතක වෙලා. හරීම කනගාටුයි. තමන්ගේ මුල අමතක වෙලා. වරන් දරුවෝ කියන්නේ පුතේ ලක්ෂ ගණන් අතවල තියෙන අගහිඟකම් වලින් නැති මේ දියුණු මේ වත් පොහසත්කම් අය නෙවෙයි වරන් දරුවෝ කියන්නේ. නේද? ඔබට මම වරම ගැන පහුගිය කාලේ පුලා පැහැදිලි කරා. එතකොට ඒ දරුවෝ සමහර වෙලාවට පුතේ මේ ගුරුවරු ගාවට යන්නේ කණ්ඩ බත් ටික වී ටික ගන්න බත් පිඟාන ගෙදරට හැදෙන දරුවන්ගේ කුස පිරෙන එක්ක කුඹරෝ ගස් තියලා. එක්ක තමන්ගේ ඉඩම ඉඳ හිටින්න තැන උගස් තියලා. ඒ තරම් ගුරුවරු හොයාගෙන යනවා. ඉතින් හැබැයි ඒ ගුරුවරුන්ට අද අමතක වෙලා තමනුත් මේ තරම් දුක්ඛිත භාවයට පත්තුණු කාලෙක ඉඳලා තමයි මේ தත්ත්වයට අද ඇවිල්ලා තියෙන්නේ කියලා හොඳ ගුරුවරු ඉන්නවා පුතේ. තේරුණාද? හොඳ ගුරුවරු ඉන්නවා. අදටත් ඒ වගේ දරුවන්ට උදව් කරන ගුරුවරු ඉන්නවා. ඒ හැමෝටම මම සාදු සාදු කියලා ඇත්තටම පින් අනුමෝදන් කරනවා. ඒ වගේ ගුරුවරු ඉන්නවා. නමුත් බහුතරයක් මේක ගුරු වරන් හදනවා කියලා මේක රැල්ලකට අර සල්ලි ගැනීමේ මුදල් ලිපීමේ ක්‍රමවේදයක් බවට පත් කරගෙන අනික තමයි පුතේ ගුරුවරයෙක් තමන්ට වඩා යම් කිසි ශක්තියක් මොන අංශකින් හරි මොන පැත්තකින් හරි තමන්ට වඩා ඒ දරුවා සසරේ පුරුදු පුහුණු කරලා තියෙන මොනවා හරි දෙයකින් ලැබිච්ච මොකක් හරි ශක්තියක් වෙන්න පුළුවන් තමන්ට වඩා ගුරුවරයාට වඩා. හැබැයි මේ දේ දැක්කහම ඒ ගුරුවරු නිහතමානීව සතුටු විය යුතුයි පුතේ. අද එහෙම සතුටු විය යුතු ගුරුවරු නෑ. ඇයි මේ ඊර්ෂ්‍යාව? ඇයි මේ ඊර්ෂ්‍යාව? ඒ දරුවන්ට නැගී හිටින්න දෙන්නේ නෑ. ගුරුවරයා කියන විදිහටම තමයි මේ දේවල් කරගෙන යා යුතු වන්නේ. ඉතින් ගුරුවරයෙක් එහෙම වෙන්න අවශ්‍ය නෑ. මොකද ඔයා හිතන්නකෝ ඉස්කෝලේදී ඒ ගුරුවරයා අපිට ඒ ගුරුවරයා ලද එක එක විෂයන් වලට ගුරුවරයා ලද දැනුම අපිට දෙනවා. එතකොට ඒ ගුරුවරයා කවදාවත් හිතේ තියා ගන්නවද මෙයා කවදා හරි හොඳට ඉගෙන ගන්න දරුවෙක් කවදා හරි ඉගෙනගෙන මටත් වැඩි දෙයක් වෙයි. මම මෙයාට ඒ හින්දා ටිකයි උගන්වන්න ඕනේ. එහෙම වෙන්නේ නෑ නේද? ඒකේනා ඒ සසරේ ගෙනාපු දේ ඒ පිනෙන් ඒ දරුවා යා යුතු තැනට යනවා. ඒ දරුවගේ තියෙන ලැබීම ඒක නවත්තන්න ගුරුවරුන්ට බෑ. ඉතින් අන්න ඒ වගේ පුතේ ගුරුවරු විදියට හැමෝගෙම ශක්තියින් පිළිබඳ ආඩම්බර වෙන්න ඕනි ගුරුවරයෙක් වුණාම. ඒ මොකද දන්නවද? ඒ දරුවා ඉදිරියේදී මගෙන් වරමක් නිර්මාණය කරගෙන ඒ දරුවා සමාජයේ දස්කම් පාදි කාටද ආඩම්බර කවදක හරි වරම හදලා දීපු ගුරුවරයාට නේද? ගුරුවරයාට ඔය මගේ ගෝලෙක් කටපුරා කියන්න පුළුවන්. ඇයි එහෙම මේ හදවතේ මේ පපුවේ ඇයි එහෙම
සෙනෙහසක් පුරව ගන්නේ නැත්තේ අද ගුරුවරු. ඇයි එහෙම සෙනෙහසක් පුරව ගන්නේ නැත්තේ? අනික තමයි මම හොන්දට අත්දැකපු අත්දැකීමක් කියන්නම් පුතේ. ගුරුවරයා කියන කෙනා යක්ෂ පැත්තෙන් භූත මොනවා හරි පැත්තකින් අඩු මට්ටමකින් වරමක් නිර්මාණය වෙන්න පුළුවන්. දේව කොට්ටාස වලින්ම නැතුව. තේරුණාද? ඥාති හරහා പ്രേත භූත කොට්ටාසත් වරමකට ඒ දරුවෙකුට පිහිට වෙන්න ඇවිල්ලා ඉන්න පුළුවන්. හැබැයි මේ සියල්ලම පුතේ දේවතා හාමුදුරුවරුන්ගෙන් අවසරයක් අරගෙන තමයි තමන්ගේ දරුවට පිහිට වෙන්න ඇවිල්ලා තියෙන්නේ. එතකොට සමහර ගුරුවරු කතා කරන්නේ තමන් තමා දෙවියා කියලා හිතන විදියට. අර දේවතා උන්වහන්සේලාව කවදාවත් උන්වහන්සේලාට ඥාති දේවතාවුන් වහන්සේ කියලාවත් ආමන්ත්‍රණය කරන්න ඒ ගුරුවරු මැලි වෙනවා. මේ අත්දැකීමෙන් කියන්නේ. මේ අත්දැකීමෙන් කතා කරන්නේ. එහෙම වෙන්න එපා නේද? අපි හැමෝම ගෞරවයක් බලාපොරොත්තු වෙන අය. එතකොට උන්වහන්සේලාත් මොන විදියකට හිටියත් දේවතා අවසරයකින් අවසර වරන් අරගෙන ආපු අය. එතකොට අපි වගේම උන්වහන්සේලාත් ගෞරවනීය භාවයට කැමති නේද? ඉතින් ඒ වගේ කතා කරන ගුරුවරු ඉන්නවා. මං අත්දැකීමෙන් කියන්නේ එහෙම හොඳ නෑ පුතේ. එහෙම හොඳ නෑ. අපි හැමෝම ගෞරවාන්විතව ජීවත් වෙන්න කැමති අය නේද? ඔබ කැමති නෑනේ ඔබට නිසි විදිහට කතා නොකරන කෙනෙකුට ඔබ කැමති නෑනේ. අන්න ඒ වගේ. ඉතින් එතකොට සමහරලාවට ඒ දේවතාවුන් වහන්සේලා තමන්ගේ වරන්දරුවට කියනවා මේ ගුරුවරයා ගාවට යන්න එපා, මෙහෙම යන්න එපා කියලා. ඇත්ත. ඇයි? උන්වහන්සේලා මේ මම කියන්නේ මේ වරමක් කියලා හදලා දීලා අර දෝෂ සහගත තත්වයකට දේවතාවුන් වහන්සේ කියනවා නෙවෙයි. හොඳේ. මම කියන්නේ මේ වරන් අවසරයක් තුල ක්‍රියාත්මක වන්නා වූ දේවතාවුන් වහන්සේලා පිළිබඳ. ඉතින් උන්වහන්සේලා මොන භූත, പ്രേත, යක්ෂ වුණත් උන්වහන්සේලා දේව අවසරයකින් තමයි පිහිට වෙන්න ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ වැරදි අඩුපාඩු ගොඩාක් ගුරුවරුන් තුල තියෙනවා පුතේ. ගුරුවරුන් තුල මනා හික්මීමක් තිබිය යුතුයි. ඉතින් ගුරුවර්ම ක්‍රියාත්මක වීමේදී ඔබට තේරෙන්න ඕනේ ගුරුවරයෙක් සතුව කොයිතරම් දෙයක් තිබිය යුතුයිද කියලා. ගුරුවරයෙක් සතුව කොයිතරම් ගුණාංග තිබිය යුතුද කියලා නේද? ඉතින් අද එහෙනම් ඔබට වැටහෙන්නේ නැති මෙන්න මේ ගුරුවර්ම පිළිබඳ ඔබට මනා වැටහීමක් ලැබෙන්නේ නැති කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම් සෑම සියලු දෙනාටම සියලුම දේවතා හාමුදුරන් වහන්සේලාගේ පිහිට ලැබේවා. තව තවත් ඔබලාගේ ශක්තියින් වර්ධනය වේවා, දියුණු වේවා, ශක්තියින් තව තවත් ලැබේවා, ජීවිතයේ නිසි මඟක් ලැබේවා, නිසි පිහිටක් ලැබේවා, ජීවිතය සාර්ථක වේවා. උතුම් වූ බුද්ධ ශක්තියේ, ධම්ම ශක්තියේ, සංඝ ශක්තියේ, උතුම් වූ තිසරණ ශක්තියෙම පිහිට සෑම සියලු දෙනාටම ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් ගිහින් එන්නම් පුතේ. මම ගලින් බිඳුණු මෑණියෝ මන්දිරා.